සියල් දෙනාව සාදරෙන් පිළිගන්න සහිදු ඇස්ට්‍රොලොජි YouTube channel එකට. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතයට වගේම අපේ මනසට ලොකු බලපෑමක් කරන්න පුළුවන් ග්‍රහයෙක් ගැන. ඒ තමයි චන්ද්‍රයා. එහෙම නැත්නම් සඳු ග්‍රහයා. ඕගොල්ලෝ දැකලා ඇති ජීවිතේ මේ කොච්චර සල්ලි භාගෙ තිබ්බත් කොච්චර යාන තිබ්බත් ජීවිතේ සතුටින් නැති මිනිස්සු. ඒ කියන්නේ ජීවිතේ කලකිරීමෙන් ඉන්න කිසි සතුටක් නැති මිනිස්සු. ඒ නිසා අද අපි බලමු සඳු ග්‍රහයා කියන්නේ මොන වගේ ග්‍රහයෙක්ද? සඳු බලවත් වුණොත් වෙන්නේ මොන වගේ දේවල්ද? සඳු නීච වුණොත් වෙන්නේ මොන වගේ දේවල්ද? අසුබ දෘෂ්ටි වලට වෙන්නේ මොන වගේ දේවල්ද? සඳු ග්‍රහයන් උදා කරන ප්‍රබල සුබ යෝග සහ අසුබ යෝග ගැන ඒ වගේ දේවල් තියෙනවා. ඒවට පිළියම් පිළිවෙත් ඒ හැමදේම අද අපි කතා කරමු. ඇත්තටම සඳු කියන්නේ කවුද? සඳු කියන්නේ ඇත්තටම ග්‍රහලෝ ඉන්න ඊටමම සෞම්‍ය ග්‍රහයෙක්. දැන් සඳු කාරක වෙනවා ජලයට. ඒ වගේම අම්මට කාරක වෙනවා, මවට කාරක වෙනවා. ඒ වගේම අපේ මනසට කාරක වෙන්නේ සඳු තමයි. ඒ වගේම මේ වේගයෙන්ම ගමන් කරන ග්‍රහය. ඇත්තටම සඳු දවස් 2මාරෙන් 2මාරට තවන් ඉන්න රාශිය මාරු කරනවා. ඒ නිසාම තමයි අපේ මනස සිතුවිලි පැයෙන් පැයට දවසින් දවසට සිතුවිලි වෙනස් වෙනවා. අපි වෙනස් වෙන්නේ කොටිමිකුත් මේ සඳු ග්‍රහය තමයි ලොකු බලපෑමක් කරන ග්‍රහයෙක්. එතකොට දැන් අපි බලමු සඳු ග්‍රහයා මේ බලවත් වෙලා තිබ්බොත් එහෙම ලැබෙන සුබඵල මොනවද කියලා. දැන් සඳු ග්‍රහයා බලවත් වෙන්නේ කටක රාශියේ සක්ෂේත්‍ර භාවයට පත් වෙනවා. මේ සක්ෂේත්‍ර භාවයට පත් වුණාට පස්සේ කුලීර කියන යෝගය උදා කරනවා. එතකොට වෘෂභ රාශියේ ඉන්නකොට යස කියන යෝගය උදා කරනවා. එතකොට දැන් අපි බලවත් වුණා වෙන්නේ මොනවද කියලා බැලුවොත් එහෙම ඒගොල්ලෝ හරීම මේ සෞම්‍ය මිනිස්සු, හරීම සංවේදී, හරීම ලාමක, හරීම මේ ගොඩක් අර අනිත් අයට උදව් කරන්න කැමති, ගොඩක් අර ඔය S2 ලස්සන මූණ එහෙම ලස්සන කට්ටියගේ ඔය ආකර්ෂණي දිනා ගන්න මිනිස්සු තමයි සඳු බලවත් මිනිස්සු. ඒ කට්ටියගේ හිත හරීම සංවේදී, දරුණු නෑ. ඒ කියන්නේ පොඩි දෙයකටත් ඇඬෙනවා. ඒ කියන්නේ පොඩි සිදුවීමක් වුණත් ඇඬෙනවා. ඊටාමත්ම සංවේදී අය තමයි ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ සඳු ග්‍රහයා බලවත් කට්ටිය. දැන් අපි සඳු ග්‍රහයා මේ දුර්වල නීච කට්ටිය ගත්තොත් එහෙම, විශේෂයෙන්ම නීච කට්ටිය ගත්තොත් එහෙම මේක අනිත් පැත්ත. හරිම මේ තද හිතක් තියෙන ගොඩක්ම මේ දරුණු සාහසික යෝගයක් තමයි චන්ද්‍ර නීච වීම කියන්නේ. මේක ඇත්ත වශයෙන්ම කුජ බලවත් වීමට වඩා ගොඩක් දරුණුයි. ඒ කියන්නේ කුජ බලවත් වීම කියන්නේ දැන් අපි උදාහරණයකට ගමු, ගිනි කන්දක් පුපුරනවා. ගිනි කන්දක් හරි මාක් හරි එකක් පුපුරලා ඒක කොයිලේ හරි නිමිලා යනවානේ. ඒක නිමිලා යනවා. ඊට පස්සේ දැන් ගිනි කන්ද පුපුරපු මේ පීඩනේ නෑ. ඒක කොයිලාවේ හරි නැති වෙලා යනවා. දැන් චන්ද්‍රයා නීච වීම එහෙම නෙමෙයි. දැන් මේක අර දැන් කුජ බලවත් වීම කේන්තියක් ගියත් ඒක ක්ෂණික පාලනය වෙන එහෙම එකක්. දැන් චන්ද්‍රා නීච වීම කියන්නේ අර එහෙම ලේසියෙන් පාලනය වෙන්නේ නැති. දැන් ඔර කවුරු හරි වැරද්දක් කරොත් ඒක යාට මුළු ජීවිත කාලෙම යාට මතකයි. යා මේ පලිගන්න චේතනාවකින් ඉන්නේ. ඒ වගේ හරිම දරුණු සාහසික යෝගයක් තමයි මේ චන්ද්‍රයා නීච වීම කියන්නේ. ඕක ඩොනල්ඩ් ට්‍රම්ප්ට එහෙමත් තියෙනවා. මට මතක විදිහට ප්‍රභාකරන්ටත් ඕක තියෙනවා. ඔය ගොඩක් ඔය දරුණු මිනිස්සුන්ට තමයි ඔය මේ චන්ද්‍රයා නීච වීම ගතිය තියෙන්නේ. දැන් ඔය නීච වෙලා දැන් අපි කියමු මේ ප්‍රඥාවන්ත ග්‍රහය, ඒ කියන්නේ ප්‍රඥාව ලබා දෙන බුද්ධිය ලබා දෙනවා, ගුරු ප්‍රඥාව ලබා දෙන ඒ වගේ ග්‍රහය බලවත් වෙලා නැත්තම් මේ කට්ටිය පිස්සෝ. ඒ කියන්නේ මානසික රෝගීන් බවට උනත් පත් වෙන්න පුළුවන්. එච්චරටම දරුණු ඒ කියන්නේ පට්ටම සාහසික යෝගයක් තමයි මේ චන්ද්‍රයා නීච වීම කියන්නේ. මේ தත්ත්වය ලොකුවටම බලපාන්නේ මේ දෙට නැකති නීච වෙලා තියෙනවා නම් තමයි. ඒක රියල්ම නීච ගතිය ඉන්නේ එතකොට තමයි. දැන් අපි එතකොට බැලුවොත් එහෙම දැන් මේ තව දෙයක් තියෙනවා. දැන් ඔය චන්ද්‍රයාගෙන් තමා ඔය මේ ජන්මේ රාෂ්ට්‍රක උදා වෙන්න චන්ද්‍රයා දායක වෙනවා. එතකොට දැන් සෙනසුරුගෙන් තමා ජන්මේ රාෂ්ට්‍රක දෙන්නේ. ඊනොට මේ චන්ද්‍රයාත් මේකට දායක වෙනවා. දැන් මේ ලග්නේ රාෂ්ට්‍රකයට වඩා ජන්මේ රාෂ්ට්‍රකේ දරුණුයි කියනවා නේද? ඒ කියන්නේ දැන් ලග්නේ රාෂ්ට්‍රකේ පීඩාව අපිට ලැබෙන්නේ ඒ කියන්නේ බාහිරව අපේ ශරීරයට හෝ ඒක බාහිරව ලැබෙන දෙයක්. හැබැයි ජන්මේ රාෂ්ට්‍රකේදී උන සඳු පීඩාවට පත් වෙන අපේ මානසයට තමයි කෙලින්ම පහර වදින්නේ. ඒ කියන්නේ ඒක වෙන්නේම ගොඩක් ඔය සම්බන්ධතා බිඳ වැටෙනවා. අපේ මනසටම තමයි ඒක හානි කරන්නේ. ඒ හින්දා තමයි ඒක අර ලග්නේ රාෂ්ට්‍රකේට වඩා දරුණුයි කියලා කියන්නේ. දැන් ඒක අනිත් එක මේ ඉසේමසේ කාලයක් නෙවෙයිනේ, අවුරුදු 7මාරක් විතර තියෙනවානේ. ඒ වුණාට පස්සේ මේ ඇත්තටම මානසික පට්ටේක කඩා වැටෙනවා. ඒක තමයි කියන්නේ මේ පුළුවන් තරම් ඔය හිත දැන් අරකෙදි මේ ලග්නේ රාෂ්ට්‍රකේදී හිත ශක්තිමත් වෙලා තිබ්බොත් තියෙන ඒ ඔක්කොම මේ ඒ කියන්නේ දරාගෙන ඉදිරියට ගිය හැකි. හැබැයි මෙහෙ මේ ඒ කියන්නේ මේ
ජන්මී රාෂ්ට්‍රකයේ හිතට කෝත හිතට තමයි කෙලින්ම පහර වදින්නේ. හිත කඩාවෙනට පස්සේ සියලු දේවල් කඩාවෙන. ඉතින් තමයි මේ අත් වශයෙන්ම කියන්නේ මේක මේ ඒ කියන්නේ ජන්මී රාෂ්ට්‍රකයේ ලක්ෂ්මී රාෂ්ට්‍රකයට වඩා දරුණු කියන්නේ ඒක තමයි. දැන් ඔය ජන්මී රාෂ්ට්‍රය ගැන පොඩ්ඩක් පැහැදිලි කරොත් ඔය දන්නේ නැති කට්ටිය ඉන්නම් දැනගන්න. සඳු ඉන්න රාශියට පෙර රාශියට ශනි ආපුවාම තමයි ජන්මී රාෂ්ට්‍රකේ පටන් ගන්න. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ මකර ලග්නය කියලා මකර ලග්නේ සඳු ග්‍රහයා ලග්නේ ඉන්නවා. දැන් ශනි ග්‍රහයා 12 වෙනි භාවයට ගෝචරයෙන් ආපුවාට පස්සේ එන්නේ ධනු රාශියට. එතකොට සඳු ඉන්නේ මකර රාශියේ. එහෙනම් සඳු ඉන්න රාශියට පෙර රාශිය. ඒ කියන්නේ දැන් මකර ලග්නේ සඳු ඉන්නවනම් ඊට පෙර රාශිය තමයි ධනු රාශිය. දැන් ධනු රාශිය අවුරුදු දෙකමාරක් ඉන්නවා. මේ තමයි ඒ රාශියේ ආරම්භය. ඊළඟට මකර රාශියට එනවා. ඒ කියන්නේ සඳු ඉන්න තැනටම එනවා. එතකොට මේක තමයි මේ උච්ච අවස්ථාව. මේක තමයි ඒ කියන්නේ දරුණුම අවස්ථාව ඒ රාශියේ. එතකොට ඒත් මේ ඊට පස්සේ එනවා සඳු ඉන්න රාශිය පසු රාශියට. මේ තමයි ඒ රාශියේ අවසාන අවුරුදු දෙකමාර. මේ දෙකමාර ඉවරනට පස්සේ තමයි ඒ රාශියේ ඉවර වෙන්නේ. ආය සඳුගෙන් 8 ශනි යනකොට අෂ්ටමේ රාෂ්ට්‍රය කියලා ඒ රාෂ්ට්‍රයක් පල දෙනවා. ඒක අවුරුදු දෙකමාරයි ඒක තියෙන්නේ. ඒ වුණාට ඒක මේ ගොඩක් ඔය මේ ශරීරයට හානි වෙන අස්ථි බිඳීම් වගේ දේවල් වෙන්නේ. ඒකෙන් තමයි මම මේ අමතර කරුණක් කිව්වේ ඔයගොල්ලන්ට මේක දැනගන්න. එතකොට අපි මේ බැලුවොත් එහෙම ප්‍රබල යෝග සහ ප්‍රබල මේ අසුබ යෝග සමුදායක වෙලා උදා වෙන අතන අසුබ යෝගයක් තමයි සකට යෝගය කියලා කියන්නේ. අත්වශයෙන්ම කිව්වොත් ඊටමම් අසුබ යෝගයක් සුබ යෝගයක් කියලා කියන්නත් පුළුවන් අසුබ යෝගයක් කියලා කියන්නත් පුළුවන්. ගොඩක් ඔය අසුබ ගන්නට තමයි වැටෙන්නේ. සකට කියන එකෙන්ම අදහස් වෙන්නේ කරත්ත රෝධයක් වගේ ජීවිතේ. ඒ කියන්නේ හිතා ගන්න බැරි විදියට ඉහළ පහළ යෑම. ඒ කියන්නේ ඒ යෝගී තියෙන කට්ටියට ජීවිත කාලේ දුප්පත් වෙලා ඉන්නෙත් නැහැ. ජීවිත කාලෙම පොසත් වෙලා ඉන්නෙත් නැහැ. ඒ කියන්නේ එක කාලෙකදී හොඳට පොසත් වෙනවා, එක කාලෙකදී පාරටම වැටෙනවා. ඒ කියන්නේ නැත්තරම නැති වෙනවා. ඒ කාලේ ආයෙත් උඩට යනවා. ඒක නතරලා තියෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය ලෙවල් එකේ යන්න බෑ. ඉහළ පහළ යනවා. ඒ කියන්නේ ඔය ව්‍යාපාර කරන්නේම ගොඩ ටිකක් අර එපා කියලා කියනවා මේ සකට යෝගී තියෙනවනේ. මොකද ඔය සුනාමියක් ගම් වතුරක් කියලා එක පාර ඒක නැත්තර නැති වෙලා යන්න එහෙම දෙයක් තියෙන සකට යෝගී. ඒක සුබ කියලා කියන්නත් පුළුවන්. මොකද අර මේ දුප්පත් වෙලා දීර්ඝ කාලයක් ඉන්නේ නැහැ. මේ එහෙම දෙයක් තියෙනවා. අපි සුබ යෝග ගැන බැලුවොත් එහෙම ගුරුගෙන් කේන්ද්‍රගත වෙලා. ඒ කියන්නේ ගුරු සමග හෝ ඒ කියන්නේ ගුරු සමග සංයෝගයලා හෝ ගුරුගෙන් කේන්ද්‍රගත සඳු හිටියොත් එහෙම ගජකේසරී කියන ප්‍රබල රාජයෝගී උදා කරනවා. එතකොට තව ප්‍රබල සුබ යෝගයක් තමයි මේ චන්ද්‍ර අධියෝගය කියන්නේ. මේක චන්ද්‍රයාගෙන් 6 7 8 කියන තැනේ නයිසර්ගික සුබ ග්‍රහයෝ. ඒ කියන්නේ බුධ ගුරු සිකුරු ඉන්න ඕනේ. එතකොට මේක මේ ග්‍රහය හතරක් නේ. එතකොට මේ සදුත් එක්ක එතකොට මේක ප්‍රබල රාජයෝගයක් කියන මම හිතන්නේ අනිත් රාජයෝග වලට වඩා ගොඩක් බලවත් මේක. ඒ වගේ ඉතාමත් සුබ යෝග උදා කරනවා මේ සඳු ග්‍රහයගේ. එතකොට අවසානට කියන්න තියෙන අපිට මේක වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ අපිට පුළුවන් හිත පුළුවන් තරම් ශක්තිමත් කරගන්න ඕන. ආනාපාන සති භාවනා හිත එකඟ කරගෙන භාවනාවන් වගේ දේවල් කරකොට මේ තමන්ගේ අම්මට ඉතාමත් ආදරෙන් සලකනවා නම් එතකොට තව ඔය මේ සඳු ඔය දුර්වලලා ඉන්නවා නම් තව පිළිවෙත් තියෙනවා මේ මානසික රෝග හැදිලා ඉන්න අයට. මේ මනසේ යම් කිසි ගැටලුවක් තියෙන අයට උදව් උපකාර කරන්න. ඒ රෝගය සුවපත් කරගන්න බේත් හේත් අරන් දෙන. ඒ කියන්නේ ඒ මාක්කාරී ඒ වගේ මානසික රෝගයක් තියෙන කෙනෙක්ට උපකාරයක් කරන්න. ඒ කියන්නේ ඒ කට්ටියට මාක්කාරී උදව්වක් කරන්න ඒ වගේ දේවල් වලින් ඒ කියන්නේ මේ ditta ධම්ම වේදිනී කර්මයේ විසින් මේ දේවල් ඇත්තම විසින් තෝදේල් වෙනස් කරගන්න පුළුවන්. ඒතර වෙනස් කරන්න බැර නම් ඉතින් මේ දෙවිසියෙන් ඇති වැඩකුත් නෑ. මේ දේවල් ඒ විදිහට වෙනවනම් එහෙම වෙන්නේ නෑ. මේ දේවල් වෙනස් කරගන්න පුළුවන්. මං හිතනවා ඔයගොල්ලෝ මේ සංග්‍රහය ගැන අදහසක් ගන්න ඇති කියලා. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ප්‍රයෝජනයක් වුණා නම් අපිව subscribe කරලා like එකක් දාලා share පාරක් දාලා support එකක් දෙන්න. එහෙනම් ඔබ සියලු දෙනාටම ජය වේවා.